ජපන් භාෂාවෙන් කඩදාසි පිඟන් වැනි පැතලි දේවල් ගණන් කරන හැටි තමයි අද ඉගෙන ගන්නේ. එහෙනම් අපි බලමු. ජපන් භාෂාවෙන් කඩදාසි පිඟන් ඡායාරූප ටිකට් තහඩු ටී-ෂර්ට් වගේ පැතලි දේවල් ගණන් කරන්න මයි කියන වචනේ භාවිතා කරනවා. උදාහරණයක් බලමු. ප්‍රශ්නය අහනවා නම් අහන්නේ නන්මයි දෙස්කා. ඒ කියන්නේ කීයක්ද කියලා උත්තර දෙන විදිහ ඉදිරියට තියෙන ගාන කියලා මයි දෙස් කියලා කියනවා. එහෙනම් අපි බලමු කොහොමද උත්තර දෙන්නේ කියලා. 1ත් 10ත් අතර සංඛ්‍යාවක් නම් කියන විදිය මුලින්ම බලමු. 1ක් නම් ඉචිමයි, 2ක් නම් නිමයි, 3ක් නම් සන්මයි, 4ක් නම් යොන්මයි, 5ක් නම් ගොමයි, 6ක් නම් රොකුමයි, 7ක් නම් නනමයි, 8ක් නම් හචිමයි, 9ක් නම් කියුමයි, 10ක් නම් ජූමයි. ඉතින් ඔයාලට පේනවා ඇති ගණන් කරන ඉලක්කම අගට මයි භාවිතා වෙලා තියෙනවා. හරිම ලේසි. එහෙනම් අපි බලමු ඊළඟට 10ට වැඩි ගාණක් කොහොමද ගණන් කරන්න කියලා. 10ට වැඩි ගාණක් ගණන් කරද්දිත් ගණන් කරන ඉලක්කම අගට මයි යොදන්න විතරයි තියෙන්නේ. 11ක් නම් ජූයිචිමයි, 12ක් නම් ජූනිමයි, 20ක් නම් නිජුමයි, 21ක් නම් නිජුයිචිමයි. ඒ විදිහට 100ක් නම් හැකුමයි. ඒ විදිහට තමයි එන්නේ. එහෙනම් අපි උදාහරණයක් බලමු. ප්‍රශ්නයක් අහනවා කමිගා නන්මයි අරිමස්කා. ඒකේ තේරුම කඩදාසි කීයක් තියෙනවද කියලා. එතකොට අපි උත්තරය දෙන්න ඕන. අපි හිතමු කඩදාසි 3ක් තියෙනවා කියලා. එහෙනම් කමිගා සන්මයි අරිමස්. ඒ කියන්නේ කඩදාසි 3ක් තියෙනවා. එතකොට කඩදාසි 5ක් තියෙනවා නම් කමිගා ගොමයි අරිමස්. ඒ විදිහට තමයි එන්නේ. එහෙනම් මේ කඩදාසි පිඟන් වගේ දේවල් ගණන් කරද්දී භාවිතා වන මේ මයි කියන වචනයත් හොඳට මතක තියාගන්න, භාවිතත් හොඳට මතක තියාගන්න. එහෙනම් මේ වගේම ජපන් භාෂා වීඩියෝකින් හමු වෙනකන් හැමෝටම බයි බයි සයෝනරා.